සුදු මොනා කරන්නේ? පස්සේදලා ඉවරයි. පස්සේදලා ඉවරයි. තව ටිකක් තියෙනවා. තාම ඉවර නෑ? පොඩ්ඩක් තියෙනවා. ඔය මොනාදනේ ඔය කරන්නේ? තමුසෙට මං කියලා තියෙනවනේ විට කන්න එපයි කියලා. ඈ? අයියෝ හැටි බලනවා දත්තල. මම තමයි විතක් කන්නනේ වැඩක් කරන්න ඕනේ. විඩක් කන්න ඕනේ කියන්නේ. යකෝ තමුසෙ මේ නාකියෙක් වගේ විට කන්න එපා ඔයි. ඈ? බලෝකෝ මල්ලකුත් හදාගෙන. විත කන කොල්ල කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. කොච්චරවත් කියනවා විට කන්න එපා කියලා. හැටි බලනවා. සුදු දත් එකේ හැටි බලනවකෝ. මේ තියෙන හොඳද? තියෙනවා හොඳට. මං ඉන්නකො මල්ල පිටින් විසික් කරන්නේ නැද්ද බලන්න ඔක්කොම. විත හැමදාම කියනවා කන්න එපා කියලා. හැටි බුදුහාමුදුරන්ට දෙහත්ට පූජා කරලා තියෙනවා දන්නවා. යකෝ බුදුහාමුදුරු කතා නෙමෙයි බුදුහාමුදුරු දෙහැත්තට පූජා කරපු කතා නෙමෙයි මේ කියන්නේ. විතක් කන් දුම් කළ මේ ප්‍රමාණය කන්න කියලා තියෙනවා. වැඩි කන්න එපා කියලා තියෙනවා. එහෙම කියලා තියෙන්නේ වාට. අනිත් එක තමයි. යකෝ පොඩි තාම ළමයි දෙන්නත් පොඩි ඔයි. ඒ ළමයි පොඩි කියලා විතර කන එක නතර කරන්නේ නැහැ. දැන් ඔය වයසක මිනිස්සු බලන්න උන්ගේ ළමයිත් ලොකු වෙලා ඉද්දි තමයි උන් වයසට යනකොට තමයි විතක් කන්නේ. මුන් තාම අවුරුද්දක්වත් නේ තාමසේ මේ විතක් කපාගෙන කටේ හැටි කොහරි ගියාට පස්සේ ළමයිට කියයි ඔය තාත්තා බුඩා කියයි. මේකේ රප් එක දන්නේ ඉතින් ඔය ඉතින් කොල්ලන්ගේ දන්නා ඉතින් කොල්ල. ඔව් දන්නවා කොල්ලෝ. ඔය වයස කැමති නැහැ එන්න කැමති විතර කන කොල්ලන්.